ඉතුරු කල්ලියකට බඳිනු බෑනේ වැට විදිනවා රුපු බල එඩි පපා බල පපා රකිමු භූමිය සදා චතුර සේනාවකි මේ පුංචි සල්දාදුවෝ ගිනීම වායු පාශාන බල ඇති අරුම පොඩි විරුවෝ පොඩි විරුවෝ ට්‍රික් පොඩ්ඩක් මං කියන දේ අහන්න. මන්න කියන්නේ ෆයර් ටීම් එක තමයි හොඳම. මොකද යාළගේ ටැලන්ට්ස් අපිට හිතන්නවත් බෑ. තියෙන හැම තරගයක්ම වගේ දිනන්නේ යාලා. නැද්ද මං කියන්නේ? මෙහෙමයි රි ෆයර් ටීම් එක නෙමෙයි ශක්තිමත්ම ටීම් එක. රොක් ටීම් එක තමයි ශක්තිමත්ම. එයාලා තමයි හැමදාම දිනන්නේ. ගල් විසික් කරන තරඟ තිබුණත්, ගල් තල්ලු කරන තරඟ තිබ්බත්, ගල් පෙරලන තරඟ තිබ්බත් අපි දිනනවා. ඔය කිව්වට ගල් කැටයක්වත් විසික් කරන්න පුළුවන් වෙන එකක් නෑ. මං ඔයාලට අලුතෙන් මතක් කරලා දෙන්න ඕනේ ඩයිස් ටීම් එක තමයි ශක්තිමත්ම කියලා. ඔයාලට අපේ බුද්ධියත් එක්ක හැප්පෙන්නවත් පුළුවන්ද? මුකුත් නොකිය හිටියනම් හොඳයි වගේ. අයියෝ මොනවද ඊකෝ? ඔයා දන්නවනේ ෆයර් ටීම් එක තමයි හොඳම කියලා. මොනවා වුණත් මගේ යාළුවෝ ටික තමයි හොඳම. ඔව් රිෆ්. ඔයාගේ හින ලෝකින් යාළුවෝ ටික මගේ හින ලෝකින් යාළුවන්ට වඩා ගොඩක් හොඳයි තමයි. හීන ලෝකේ? ඔයා කියන්නේ ගෝර්මිටි බොරුවක් කියලාද? එහෙනම් මොකටද අපි යාළගේ ටවර් එක හොයන්නේ? මොකද ඒක අපේ සම්ප්‍රදායක්. හැම ගෝමියන් කෙනෙකුටම ලොකු වෙනකොට යාළගේ දක්ෂතාවයන් අඳුන ගන්න ගෝර්මිටි බලපුටුවට යන්න වෙනවා. නපුර පරාද කරන්න ඒකෙන් ශක්තියක් ලැබෙනවා කියලා කතාවක් තියෙනවා. අනේ මන්ද ඔයාලට හිතෙන්නේ නැද්ද ඒක නිකන් සුරංගනා කතාවක් කියලා? පුංචි කොල්ලනි කාලේ කොහෙන්ද මෙච්චර හයියක් වොයිඩස්ගේ බලය ගැන කතා කරන්න? මම තමයි අඳුරු ලෝකේ ප්‍රධානියා. පැටලුණා වගේ. ඒරන් මෙන්න මෙහාට එනවා. හලෝ යාළුවනේ අහුණා නේද මගේ ගැටේට ඔයාලා? මම වොයිඩස් වගේ කතා කරද්දී ඔයාලා නිකන් පූස් පැටවු වගේ. මට නම් හිතා ගන්නත් බෑ. මං වගේ අයිස් එක්ක වැඩ කරන කෙනෙක් මේ වගේ ගින්දර එක්ක වැඩ කරන පඬිතෙක් එක්ක ඒ වගේම ගල් තමයි හොඳම කියලා හිතන් ඉන්න කෙනෙකුයි හුලඟින් වැඩ ගන්න විහිළුකාරයෙකුයි කොහොම ගිහිල්ලා අර ටවර් එක හොයා ගන්නද කියලා. වැඩිය හිතන්න නැතුව කළොත් පුළුවන්. එන්න යන්න. සූර්යග්‍රහණ ඒත් මං ඒකට ලැස්ති නෑනේ. අනේ මොකද මේ වෙන්නේ? හොඳයි. තාමත් පළංගුවට ප්‍රශ්න